පුතාලට මම පොඩි කාරණාවක් මතක් කරන්න හිතුවා. තව පොඩි දවස් ගානකින් ඔයාට ස්කූල් එකේ වෙකේෂන් හම්බ වෙනවා. ඒ ලෙවල් එක්සෑම් එකට නිවාඩු දෙන නිසා. හැබැයි ස්කෝලේ නිවාඩු දුන්නා කියලා ඔයාට නාස්ති කරන්න වෙලාවක් නැහැ මේ සැරේ. මොකද එක්සෑම් එකෙන් පස්සේ ඔයාට තියෙනවා ටර්ම් ටෙස්ට් එක, year end ටර්ම් ටෙස්ට් එක, third term. ඒ නිසා ඔයාලා දැම්ම පාඩම් කරන්න පටන් ගන්න හැම සබ්ජෙක්ට් එකක්ම වගේ ඒවල ටයිම් බෙදා ගන්න. එතකොට ඔයාලට පහසුයි. නිවාඩු දවස් ටික නිවාඩු දවස් කියලා ගොඩක් නැහැනේ. තියෙන නිවාඩු දවස් ටිකේ සබ්ජෙක්ට් දෙකකවත් පේපර්ස් එක දවසකට කරන්න බෙදා ගන්න. මැත්ස් වලට ස්පෙෂලි, සයන්ස් වලට ස්පෙෂලි ටයිම් එක තියා ගන්න ඕනේ. අනිත් සබ්ජෙක්ට් එහෙම තමයි. ඒ නිසා ඔයා දැම්ම ඉඳලා ප්ලෑන් කරලා වැඩ කරොත් ඔයාට හොඳට පාඩම් කරන්න ස්ටඩි ලීව් එකක් වගේ වෙලාවක් හම්බෙලා තියෙනවා. ඒ නිසා මේ සැර එක්සෑම් එකේ හොඳ ලකුණකට යන්න පුළුවන්. අපි වැඩ කරමු. ඒ වගේම මම ඔයාලට පේපර්ස් ටිකක් ඩිස්කස් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ WhatsApp group වලට එකතු වෙන්න. WhatsApp message එකක් තියන්න. grade එක සහ නම එක්ක. Thank you.